ආරාධිත ප්‍රමුඛ පිරිවර මේ පරිශ්‍රයට බුලත් හුරුළු දී පිළිගනිමින් රැගෙන එන්නටයි මේ පුංචි පැටවුන් දැන් මේ සූදානම. අගලවත් සුපිපි පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයේ ප්‍රධාන සම්භාවනීය අමුත්තන් ප්‍රමුඛ පිරිවර සුපිපි සයුරේ මුතු පබළු හැඩ කරන මේ විවිධ ප්‍රසංගය වෙනුවෙන් පැමිණෙන මොහොත. අද දින සුපිපි සයුරේ පබළු ප්‍රසංගයේ බලන පැමිණි ඔබ සැම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ලොකු සම්පත්දායක පිරිසක් එක්කහු කරගෙන සුපිපි පෙර පාසලේ දූපුතුන්ට ශක්තිමත් අඩිතාලමක් දමන්න තමයි මේ සියලුම මේ කැපකිරීම කරන්නේ. තාලමෙන් වැසීගි කනට වෙනින් කිසිවක් නැසේ මල් වන මල් මැද තිබි පිනර මලේ පුර හදවත් සුමිගුණ පිරි කුමුදු මලේ මගේ පොල් පිටි අරකා ජැ ජැ හෝ වස්ස ජැ ජැ හෝ වස්ස අධ්‍යාපන ශාස්ත්‍රයට එහෙම නැත්නම් එක ශ්‍රේණියට පිවිසෙනවයි කියලා කියන්නේ කවදත් ඉදිරියෙන් උරණ ගැටෙමින් ඊටාම හොඳින් Tamanගේ වැඩ කටයුතු කරගෙන යාම සඳහා මේ දරුවෝ දක්ෂතා දක්වනවා හැකියාවන් ලබලා තියෙනවා. අද ඉපදුණු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න. The horn on the bus goes beep 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 beep. tam dena sana sana tam dena sana. देखो देखो क्या वो पेड़ है चादर ओढ़े या खड़ा कोई 21 වන සියවසේ පුරවැසියා බිහි කරන්න ප්‍රධාන අඩිතාලම සුපිපි පාසලෙන් හොඳින්ම ලැබෙනවා. ඒක දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මම දකිනවා මං අත්විඳිනවා. අම්මා තාත්තගේ ආදරය දරුවෝ ගොඩක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අගය කිරීම. මෙම අවස්ථාව දැන් ඕගොල්ලන් දැක්කහම දරුවන්ට ගිහින් කියන්න ඔයා හරි ලස්සනට අද කරා. ඒ අගය කිරීම ඒගොල්ලෝ හැම වෙලාවෙම බලාපොරොත්තු වෙනවා. වැඩිහිටියෝ විදියට අපිත් අවධානය ආදරය බලාපොරොත්තු වෙනවා. මේ දරුවෝ ඊටත් වඩා ඒක බලාපොරොත්තු වෙනවා. පුංචි සිතේ පුංචි සෙනා වෙල්ලිපනෙල්ලේ රංචු ගැසී ආද වෙලා මල් හසරෙල්ලේ මේ අය ගාව රස විස මොකුත් නෑ තාම. මං ආදරණීය දෙමව්පියන්ගෙන් ඉල්ලන්නේ ඒ හිත් ඒ විදිහටම අපි ඉදිරියට අරගෙන යමු කියලා. ඒකට ගුරුවරු වගේම වැඩි දායකත්වයක් දෙන්න ඕනේ දෙමව්පියෝ. I am Avindu Harsha. Today we are here to celebrate graduation day. I feel very happy to participate in this celebration.
ආදරණීය දෙමව්පියනි ඔබ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. මේ මාසයක් ඇතුළත කරපු මේ වික්‍රමය ලේසි නෑ. ඉතින් ඕගොල්ලන්ගේ ලැබුණු ධෛර්යය ශක්තිය වචනවල ඊයේ වෙනකොට ටීචර් අපි කොහොම හරි කරමු මේක ලස්සනට කරමු. අපි ඉන්නවා ටීචර් ඔයත් එක්ක කරමු කියලා ඒ වචනවල තිබුණ හරිම මට දැනෙන දේවල්. ඉතින් ගොඩක් ස්තුතියි ඔයගොල්ලෝ සියලු දෙනාටම. කවුරුද දැන් ලොක්කෝ අපිමයි